කොහොමද ඉතින් මගේ යාළුවෝ හැමෝටම සැපෙන් සතුටින් සනීපෙන් ඉන්නව නේද ඔයාලා? මම අද අරගෙන ආවේ මගේ හෙයා කෙයා රූටින් එකේ එක කොටසක් ගැන කියන්න. ඉතින් මගේ අද හෙයා කෙයා රූටින් එකට මම පාවිච්චි කරන්නේ පැක් එකක්. ඒ පැක් එකට ඉස්සෙල්ලාම මම ගත්තේ පොකුරු වද මල් ගහේ කොළ කිහිපයක්. මලක් නොතිබුණු නිසාම කොළ කිහිපයක් මම අද ගත්තා. ඒ වගේම තමයි පේරකොළ. පේරකොළ මගින් කොණ්ඩේ ඝනත්වය වැඩි වෙනවා. ඒ වගේම ගොටුකොළ කොළ කිහිපයකුත් මම ගත්තා. සිසිල් බබට උපකාරී වෙනවා මේ ගොටුකොළ. ඒ වගේම මම ඊළඟට ගන්නෙ රෝස්මැරි චූටි කොටසක්. මගේ පැලේ පුංචි නිසා මට ලොකු කොටසක් ගන්න විදිහක් නැහැ. ඉතින් මම පුංචි කොටසක් ඒ වෙනුවෙන් ගත්තා. ඊළඟට මම ගන්නේ කෝමාරිකා පිති කොටසක්. කෝමාරිකා මගින් හිස් කබලේ වගේම හිසේ තෙතමනය රඳා පවතිනවා. බිත්තරයක් ගත්තේ අධික ප්‍රෝටීන් ප්‍රමාණයක් හිස් කබලට ලැබෙන නිසා. මේ ටික වගේම මම සුදු පොල් තෙල් ටිකකුත් ගත්තා. පොල් තෙල් කියන්නේ හොඳ ඖෂධයක්. කොණ්ඩේ වර්ධනයට බලපාන ලොකු ප්‍රයෝජනයක් ලැබෙන දෙයක්. ඉතින් ඒ වගේම ඔයාලා ළඟ තියෙනවා නම් විතරක් ආමන්ඩ් ඔයිල් පාවිච්චි කරන්න පුළුවන්. ආමන්ඩ් ඔයිල් හොඳයි කියලා තමයි අපි හැමෝම හිතන්නේ. මට අද නැති දෙයක් මම ඔයාලට එකතු කරගන්න කියන්න. ඒ තමයි E විටමින්. E විටමින් කරලක් පාවිච්චි කරනවා නම් හරි වටිනවා. ඉතින් මම දැන් ඉස්සෙල්ලා පෙන්නපු ඒ සීලම ශාක පත්‍ර ටිකත් පොල් තෙල් බිත්තර වගේ දේවල් ටිකත් බ්ලෙන්ඩර් කප් එකට මම දැන් දාගන්නවා. මේක කොටා ගන්නවා නම් ගොඩක් හොඳයි. ඒ මගේ පහසුවට මම අද ඒ ටික ඔක්කොම බ්ලෙන්ඩර් කරනවා. බ්ලෙන්ඩර් කරාම මේක හොඳ උකු ගතියට ලැබෙනවා. ඉතින් මම කියන්නම්කෝ මගේ කොණ්ඩේ වෙන රහස. මම පුංචි කාලේ ඉඳන්ම පාවිච්චි කරේ පොල් තෙල්. ඒ වගේම තමයි පුංචි කාලේ අම්මා නම් ෂැම්පු කන්ඩිෂනර් පාවිච්චි කරන්න දුන්නෙම නැහැ. ඉස්සර නම් අම්මා මට ගාන්න දුන්නේ සන්ලයිට් විතරමයි. දැන් නම් ඒකට මං කැමතිම නැහැ. මට හිතෙන්නේ ඒකට ඉස්සොරි හැදෙනවා කියලා. ඉතින් මම මේ හැමදේම බ්ලෙන්ඩර් ජායකට දාගෙන හොඳට බ්ලෙන්ඩර් කරගන්නේ ඒක ක්‍රීම් එකක් වෙනකන්. මොකද හොඳ ක්‍රීමි ගතියට තියෙනකොට අපිට ඒක හෙයා මාස්ක් එකක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔන්න බලන්නකෝ මම මේක බ්ලෙන්ඩර් කරන්න ගත්තම ඔයාලට කොහොමද පේන්නේ කියලා. ඉතින් මම දැන් කොණ්ඩේ ගැන කියන්නම්කෝ. මගේ කොණ්ඩේ වැව්වේ නම් පුංචි කාලේ ඉඳන්. අම්මා ඒකට නොකරපු සත්කාරයක් නැහැ. හැමදේම කරා. හැබැයි කෘත්‍රිම දේවල් පාවිච්චි කරන්න දුන්නෙම නැහැ. ඒක නිසාම වෙන්නේ නැති මගේ කොණ්ඩේ එච්චර පරිස්සම් වුණේ. ඔන්න බලන්න මම බ්ලෙන්ඩර් කරගත්තට පස්සේ ඒක පේන විදිහ. ඉතින් මේක හරි උකුවට තික් ගතියට තියෙනවා. කොණ්ඩෙට ගන්න හරි ලේසි. ඉතින් මෙහෙම තික් ගතියට තියෙන මේ මිශ්‍රණය මම හිමීට මගේ කොණ්ඩේ ආලේප කරගන්නම්කෝ. ඔය තියෙන්නේ මගේ ඩ්‍රෙසින් ටේබල් එක. ඩ්‍රෙසින් ටේබල් එක ළඟට ගිහිල්ලා මම මගේ කොණ්ඩේ හිමීට කඩලා අගිස්සේ ඉඳන් හොඳට පීර ගන්නවා. ඒ පීර ගත්තම අපේ හිස කෙස්වල තියෙන ගැටලු ගොඩක් निराකරණය කරගන්න පුළුවන්. මේ පේන පනාව මම ගත්තේ කොහොඹ පනා හදන තැනකින්. ඉතින් මේක දැන් දැත්තක් නම් කැඩිලා ඒත් මට ඒක හක දාන්න ලෝභයි. මේක හොඳයි කියලා තමයි හැමෝම නම් කියන්නේ. මම දැන් කොණ්ඩේ හොඳට ගැට ටික කඩලා හොඳට පීර ගන්නවා. මේ පීරගත්තු කොණ්ඩය මම දෙපැත්තට කරලා බෙදාගෙන හොඳට පීරගෙන නැවතත් උඩේ ඉඳන් පහළට පීරගත්තා. ඔන්න එහෙම පීරගත්තට පස්සේ මගේ කොණ්ඩේ තියෙන විදිහ තමයි මේ. කවදාවත් වර්ණයක් පාවිච්චි කරලා නැහැ. පුංචි කාලේ ඉඳන්ම මම ගෑවේ පොල් තෙල්. දැනුත් එහෙම තමයි. අමතරව ඔය වගේ ශාකශාර දෙයක් පාවිච්චි කරත් තමයි ඉතින්. ඔය පේනව නේද? වෙලාවකට මට මාවම පාලනය කරගන්න බැරි තරම් හිස කෙස්වල ගැට තියෙනවා. ඉතින් මේ ගැට ටික මම අතින් පිරිමැදලා අයින් කරගත්තම අපේ හිස කෙස් වලට හොඳ පෝෂණයක් ලැබෙනවා. මොකද දන්නවද? හිස කෙස් සම්බාහනය කරන තරමට ලේ ගමනාගමනය වැඩි වෙනවා.
ඒක අපේ හිස කෙස් වලට හොඳ පෝෂ්‍ය පදාර්ථයක්. ඒ වගේම තමයි අග සිට මුලටත් මුල සිට අගටත් මම හිස කෙස් පීරන්නේ මේ ලොකු දැති ලී පනාවෙන්. මම මේ පනාව සතියකට සැරයක් හොඳට හොද ගන්නවා. ෂැම්පු වලින් තමයි මම ඒක හොදගන්නේ. ඒ වගේම පනාව තද අවුවේ නෙවෙයි සාමාන්‍ය මද පවනේ වේලුනාම ආමන්ඩ් ඔයිල් හරි එහෙම නැත්නම් කොහොඹ තෙල් හරි පොඩ්ඩක් ගාලා ඒකට උරා ගන්නකම් තියනවා. ඊට පස්සේ තමයි මම මගේ හිස කෙස් පීරන්න ගන්න පනාව සූදානම් කරගන්නේ. ඉතින් ඔහොම දැන් දෙකට බෙදලා මගේ කොණ්ඩේ හිස කෙස්වල මම දැන් හදාගත්තු මිශ්‍රණය ආලේප කරනවා. මේ මිශ්‍රණය ආලේප කිරීම මගින් කොණ්ඩේ තද thickness එක වැඩි වෙනවා. ඒ වගේම හොඳට දික් වෙනවා. හොඳ පෝෂණයක් ලැබෙනවා. මේ වගේ තෙතමනය රඳා පවතින්න පුළුවන්. හිස කෙස්වල තියෙන ගැටලු निराකරණය කරගන්න පුළුවන්. ඒ වගේම තමයි හිස්වැරි වලට හොඳ විසඳුමක් මම මේ ආලේප කරන මිශ්‍රණය. ඔයාලත් හදලා බලන්නකෝ. මම කිසිම අඩුපාඩුවක් නැතුව ඔයාලට ඒ ගන්න දේවල් පෙන්නුවා. ඒ වගේම තමයි ඒ හැමදේම අපේ හිසට පෝෂණයක් ගෙන දෙන දේවල්. ඉතින් මම එහෙම හදාගත්තු මිශ්‍රණය ඔන්න දැන් එක පැත්තක ආලේප කරලා ඉවරයි. මේ තියෙන මගේ මුළු කොණ්ඩෙම මේ මිශ්‍රණය ආලේප කරගත්තට පස්සේ පේන විදිහ. ඉතින් කොච්චර කොණ්ඩේ වැව්වත් මගේ අගිස්ස චුට්ටක් කපන්න බැරි වුණාම ඔහොම තමයි පේන්නේ. මගේ කොණ්ඩේ අගිස්ස කපන්නේ මම මාස 6කට විතර සැරයක්. නිතරම කපන්නේ නැහැ. මහත්තයාගේ අකමැතිම දේ තමයි මම කොණ්ඩේ කපන එක. ඉතින් මම දැන් මේ මිශ්‍රණය ගාලා ඉවරුනාට පස්සේ මෙන්න මෙහෙම හිස් කබල ආවරණය කරගන්නවා. මම මේ විදිහට ආවරණය කරගෙන පැය 2කමාරක් 3ක් වගේ ඉන්නවා. ඉතින් ඔන්න මම දැන් නාන්නයි යන්නේ. මම දැනට නම් පාවිච්චි කරන්නේ Dove shampoo conditioner. දැනට නම් මට ඒක හොඳයි කියලා හිතෙනවා. වෙනස් කරන්න ඕනි කාලයක් ආවොත් වෙනස් කරගන්නත් බලනවා. ඉතින් ඔය මං නාලේ වුණාට පස්සේ මගේ කොණ්ඩේ පේන විදිහ. හොඳ පෝෂණයක් ලැබෙනවා. ඒ වගේම තමයි හොඳ thickness ගතියක් තියෙනවා. ඉතින් අද මගේ hair care routine එක බලන් හිටපු හැමෝටම බොහොම ස්තුතියි. මම නැවත මුණ ගැසෙන තුරු පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි ආදරේ ඔයාලා හැමෝටම.